ආයිබෝවන් ලෝකෙ පුරා තියෙන අපූරු අමුතු දේවල් මේ channel එකේ මම අරන් එනවා. ඒක නිසා ඔයගොල්ලන්ගේ මුල්ම like මේ වීඩියෝ එකට එකතු කරන්න, subscribe කරලා bell notification උත් on කරගන්න. අද අපි වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මෙන්න බලන්න ෆෝන් එක swipe කරන්න, වීඩියෝ එකට like කරන්න. මෙයා හොයාගෙන තියෙන දේ ඉතින් කම්මැලිකමේ උපරිමයනේ. මෙන්න මේ වීඩියෝ එක බලන 85%කටම ඈරුමක් යනවලු. ඔයාට දැනුම ගියා නම් දාන්නකෝ වීඩියෝ එකට like එක. වව් ලගපාතක තියෙන මේක හොදලා වැල්ට දාන වෙලාවට උස්සන් එන්න තිබ්බනේ. මේක ඉතින් හොදන්නත් බැරුව ඇතිනේ. හෝ අයියේ කොහෙද මේ යන්නේ? අපොයි කට්ටිය මැස් වහගත්තා නම් හරි නේද? නෑ ඇස් ඇරලා බලන්නකෝ. මේක ලොක් කරගත්තාට පස්සේ කිසිම අවුලක් නෑ. චුට්ටක් පේනවද මන්දා? මෙන්න මේක නම් ඔයාට අනිවාර්යෙන් වව් කියලා කියවෙනවා. ආයි බලමුද? දැන් මම පෙන්නන්නේ තමන්ගේ හැකියාව උපමට්ටම් කරගෙන ඒකෙන් මුළු ලෝකෙම පුදුම කරන දක්ෂයෝ කීප දෙනෙක්. ඉරු එළියට කාචයක් අල්ලලා ඒ ලැබෙන දැඩි රශ්මියෙන් තමයි සිතුවම් මවන්නේ කියලා. නිකමට හිතලා බලන්නකෝ අපි කාචයක් අල්ලලා ගිනි කූරක් පත්තු කරන්න කොච්චර කට්ටක් කනවද කියලා. ඒකෙන්ම තේරෙනවා මේ වැඩේ තියෙන අමාරුකම ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සොබාදාම මේ ලෝකෙට මොනතරම් අපූර්ව දේවල් දායාද කරලා තියෙනවද කියලා හොඳම උදාහරණය තමයි මේ මීමේස් පොදේ දිහා බැලුවම ඔයාලට හරි අමුතුම විදිහ හැසිරීමක් පේනව නේද? මෙයාලා මේ තරංගයක් ආකාරයට හැසිරෙන්නේ මේ මීවැදේ ආරක්ෂාවට කියනවනේ. විශේෂයෙන්ම බබරු මෙයාලා පැණි ගන්න එනවටලු තමයි මේ විදිහට හැසිරෙන්නේ. ඉතින් මේ මීමැස්ස මෙයාලා පුදුරෙන් කරන චලනය තමයි අපිට මේ විදිහට පේන්නේ. හැබැයි මේ චලනය හැමෝම එක සැරේ කරන්නේ නැහැ. එක්කෙනෙක්ගේ චලනය දැනුන ගමන්ම තමයිලු අනිත් කෙනා ඒ චලනය පටන් ගන්නෙ. ඉතින් බලන්නකෝ මෙයාලගේ මේ හැසිරීම වෙනස් නැද්ද කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ කට ඇරෙන සිද්ධියක් තමයි වෙන්නේ. කොහොමද බාන්නේ? ටොන් 14ක රත්තරන් බෙල්ලෙනුයි අත්වලුනේ එල්ලන් ඉන්න මේ මිනිස්සයා ලංකාවට ගෙනල්ලා චීනට තියෙන නයිට් එක ගෙවා ගන්න පුළුවන් කියලානේ. මේකත් ඉතින් එක්තරා පිස්සුවක්. මෙයා වියට්නාමේ ධනපතියෙක්. කියව ගන්න අමාරු නමක් තියෙන්නේ. මම යටින් දාන්න. හැබැයි ලෝකෙ පුරා මෙයා හඳුන්වන්නේ වියට්නාම් ගෝල් මෑන් කියලා. මෙයා මේ ජුවරි ෂොප් එකට ඇවිල්ලා තියෙන. දියමන්ති 20 ගාණක් අල්ලපු. කිලෝ දෙකක් බර රත්තරන් තොප්පියක් ගන්නනේ. ලංකාවට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවා නම් උඩින්ම දින්නවනේ. මේක නම් පෙන්වන්නත් ලෝබයි මට. හැබැයි ඉතින් රත් කරගෙන තියාගෙන ඉඳලා කාට පෙන්වන්නද මං ඔයාලට ඇරෙන්න. ඇත්තට මේක පිස්සුවක් නේද? මේව ඉතින් මිස්ටර් වෙනසකින් විතරයි සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ. මං අන්නේ ඒක නිසා තමයි. එහෙනම් යාළුවනේ අද මම වීඩියෝ එක අවසන් කරන්නේ ලෝකෙ පුරා වෛරල් ගිය මෙන්න මේ අමුතුම වීඩියෝ එකක් පෙන්වන ගම. බලන්නකෝ මේ මිනිස්සයාගේ දිවට හරි මොකද්ද මේ එළියට එන්නේ කියලා. හඩේ දතක්ද මේ? නෑ මේවට කියන්නේ සෙලිමරින් ස්ටෝන් කියලා. ඇහුවෙත් අදමද? මේවා බොහොම කලාතුරකින් කෙනෙකුගේ ට්‍රේන් එකත් බ්ලොක් වෙලා ඒ ආශ්‍රිතව තමයි හැදෙන්නේ. කැල්සියම් කාබනේට් ඒ වගේම කැල්සියම් ෆොස්ෆේට් වලින් මේවා හැදිලා තියෙන්නේ. හැබැයි මෙයාගේ තියෙන විශේෂත්වය තමයි සත්කමක් කරන්න නැතුවම මේ එළියට ආපු එක. ඒක තමයි මේ වීඩියෝ එක වෛරල් වෙලා තියෙන්නේ. ඒකත් එක්කම අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. පරිස්සමෙන් ඉන්න ඔයාලා. අදට මං ගිහින් එන්න. හැමෝටම ජය.